අද අපිට තියෙනවා S class එකක් ලෙඩේ මොකක්ද දන්නවද? මොකක්ද ලෙඩේ? මෝටර් පම්ප් එක. හරි කියන්න බලන්න මොකද්ද කියලා ලෙඩේ. ලෙඩේ දා වාහනේ අදින්නේ නැහැ. අන්න ඒකයි හේතුව. හරිද? මෝටර් පම්ප් එකේ. ඒ වුණාට හේතුව වෙන්නේ මෝටර් පම්ප් එක. මම ඔයාලට පෙන්නන්නම් ඇයි ඒ කියලා. එක්ස්ප්ලেইন කරනවා. ඔව්. ටර්බෝ ගිහිල්ලා නෙමෙයි. වෝටර් පම්ප් එක ගිහිල්ලා තියෙන්නේ. මම පෙන්නන්නම් ඇයි කියලා. මේ තියෙන්නේ අලුත් වෝටර් පම්ප් එක. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා වෝටර් පම්ප් එක කන්ට්‍රෝල් වෙන වැකියුම් කන්ට්‍රෝල් සිස්ටම් එක. ඒ කියන්නේ වාහනේ රත් වෙන්න කලින් වෝටර් පම්ප් එකේ ෆුල් ප්‍රෙෂර් එක හැදෙන්නේ නැහැ. මේක ඉස්සරහට පස්සට යනවා ෆෑන් එක. මේක ගියාම වෝටර් පම්ප් එක ගියාම වෝටර් පම්ප් එක හරහා වැකුම් අදිනවා ඇතුළට. ඊට පස්සේ මුළු වැකුම් සිස්ටම් එකම වාහනේ කූලන්. එතකොට ඇක්චුවේටර්ස් මුකුත් වැඩ කරන්නේ නැහැ. ඒ ඇක්චුවේටර්ස් ඔක්කොගෙම තමයි ටර්බෝ එක, ටර්බෝ බූස්ට්, ඉන්ටේක් කන්ට්‍රෝල් ඒ හැමදේම වෙන්නේ වැකුම් එක හරහා. ඉතින් මේක ගියාම මේක ඇතුලෙන් කූලන්ට් ඇතුළට ගියාම වැකුම් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැහැ. මෙන්න මේකයි හේතුව. වාහනේ අදින්න නැති වෙන්නේ. මේ තියෙන වලට පරණ වෝටර් පම්ප් එක. මේ මං කිව්වේ ඔයාලට මේ තියෙන සුදු පාට මෙතන. මේ තියෙන්නේ මේ වෝටර් පම්ප් එක ගියාම මෙන්න මෙතනින් අදිනවා මේ විදියට කූලන්ට්. වෙනවා. මේ තියෙන පරණ එක. මම හිතන්නේ ફોකස් වෙනවා ඉතින්. ඒකට මෙන්න මේ තියෙන ඇක්චුවේටර් වල. මේ ඇක්චුවේටර් වලින් තමයි ඇක්චුවේට් වෙන්නේ වෝටර් පම්ප් එක, ඒ වගේම මේ ටර්බෝ බූස්ට් එක. මේ වගේ ගොඩක් දේවල්. මුළු වැකුම් සිස්ටම් එක ඇතුළේම කූලන්ට් තියෙනවා. මේකයි හේතුව වාහනේ අදින්න නැති වෙන්නේ. දැන් අපි වැඩේ ඉවරයි. ඇක්චුවේටර්ස් ටික දැම්මා, වෝටර් පම්ප් එක මාරු කරා. වැකුම් ලයින් ටික ඔක්කොම ක්ලීන් කරා. දැන් මේ කරන්නේ කූලන්ට් ලයින් එක. කූලන්ට් ගන්න මොකද සිස්ටම් එකේ එයා තියෙන්න බෑ. මම ඔයාලට පෙන්නපු විදිහට මේ තියෙන්නේ boost pressure of turbocharger 1 is too low. boost pressure එක too low වෙන්නේ අර වැකුම් ප්‍රශ්නේ හින්දා. මෙන්න මේක තමයි fault code එක. බලමු මේකේ මේ manual වැකුම් කරන ගමන් ස්කෑනර් එකෙන් අපිට පුළුවන් ද කියලා වැකුම් කරන්න. මම මතක විදිහට පුළුවන්. ඉතින් අපි low pressure circuit එක manual නෑ high pressure circuit එක අපි manual වැකුම් කරා. කූලන්ට් යන්න දැම්මා. දැන් මේ තියෙන්නේ low pressure system එක. ලීඩ් ගන්න ස්කෑනර් එකකින්. මේක මෙහෙම ලීඩ් වෙන්න දෙන්න ඕන ටිකක් වෙලා යනවා. ඊට පස්සේ ready. ඊට පස්සේ තියෙන test drive එක කරන්න. කළා බලමු. ලීඩින් එක උනා වැඩේ ඉවරයි. දැන් fault එක clear කරලා ටෙස්ට් රන් එක දුවලා බලන්න තියෙනවා. මොකද මම හිතන්නේ වැඩේ හොඳයි නරකයි. අනිවා. මොකද ඉතින් අපි වෝටර් පම්ප් එක මාරු කරා. වැකුම් ලයින් ටික ක්ලීන් කරා. ෆෝල්ට් ක්ලියර් කරා. දැන් බලන්නේ ටෙස්ට් ඩ්‍රයිව් එක ගිහිල්ලා වාහනේ පිකප් එක ඇතුළේ කොහොමද බූස්ට් වෙනවද? දැනෙනවද කලින් වගේ ගොළු වෙලා යනවද කියලා. හොඳට පිකප් වෙනවා වාහනේ. කලින් වගේ ලැග් එකක් නැහැ, බූස්ට් ලැග් මොකුත් නැහැ. ඉතින් වැඩේ සාර්ථකයි. මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා අරන් එන්න දේලි ඔයාලට. ඊළඟ එකේ හම්බ වෙනකන් එහෙනම් කට්ටියටම ජය වේවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න. අතාරින්න එපා කරන වැඩ. හොඳ තැනකට එන්න පුළුවන් මේ දේවල් වලින්. අලන් ඉන්න. ඊළඟේ හම්බ වෙමු.